හෙලෝ ඉතින් කොහොමද ඔයාලා හැමෝටම අදත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් මම ඔයාලත් එක්ක බෙදාගන්නේ මගේ day off එකක් දවස කොහොමද මම ගත කරේ කියලා. මේ වීඩියෝ එක 2025 අවුරුද්දේ මැද හරියක කරපු වීඩියෝ එකක්. ඉතින් මේ කියන දවස මට day off එකක් කියලා කිව්වට මට ඔෆිස් එකේ වැඩ ටිකක් කරන්නත් තියෙනවා. එකතු වෙලා තියෙන හදිස්සි වැඩ ටිකක්. ඒක නිසා උදේම ගිහිල්ලා ගෙදරට අවශ්‍ය දේවල් ටිකක් තිබ්බ ගන්න. ඒ දේවල් ටිකත් අරගෙන ගෙදර ඇවිල්ලා ඊට පස්සේ ඒ ගෙනාපු බඩු ටිකත් ඉක්මනට අස් කරලා එළවලු ටිකත් සෝදලා තිබ්බා වතුර බේරෙන්න. ඊට පස්සේ හවස් වෙලා මට මේ ටික ෆ්‍රිජ් එකට දාගන්න පුළුවන් නිසා මේ වැඩ ටික ඔක්කොම කරලා ඔෆිස් එකේ එකතු වෙලා තියෙන වැඩ ටිකත් ඉවර කරලා මම කොහොමද දවස් ඉවර කරන්න කියලා ඔයාලා බලාගෙන ඉන්න. එකක් මට හිතුණා ඔයාලත් එක්ක පොඩි දෙයක් ගැන කතා කරන්න. ඒ තමයි අපි සෝෂල් මීඩියා වල දකින හැමදේම ඇත්තද කියලා. මේ වෙලාවේ මගේ මේ වීඩියෝ එක බලන ඔයාලා කවුරු හරි ඉන්නව නම් මේ වෙලාවේ මානසිකව වැටිලා ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ? ඇයි මම විතරක් දුකින් ඉන්නේ කියලා හිත ඉන්න. එහෙනම් මම මේ කියන දේ චූට්ටක් අහන්න. අපි සෝෂල් මීඩියා ඕපන් කරපු ගමන් දකින්නේ හැමෝම hina වෙලා ඉන්න ෆොටෝස්. ඒ වගේම සාර්ථක වෙලා ඉන්න පෝස්ට්. එතකොට ඒ දේවල් දැකලා ඔයාට හිතනව නම් ඇයි ඔයාට විතරක් එහෙම වෙන්නේ? ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ කියලා. ඇත්තටම අපි ඒ ෆොටෝ එක පිටිපස්සේ ඒ පෝස්ට් එක පිටිපස්සේ කතාව අපි දන්නවද? දන්නේ නැහැ නේද? සමහර විට ඒ Instagram ෆොටෝ එක පිටිපස්සේ තියෙන්නේ 5-6 වතාවක් උත්සාහ කරලා අරගනිපු ෆොටෝ එකක් වෙන්න පුළුවන්. සමහර විට ඒ Facebook පෝස්ට් එක පිටිපස්සේ ඉන්නේ ස්ට්‍රෙස් එකකින් දුකින් බයෙන් ඉන්න මිනිස්සෙක් වෙන්නත් පුළුවන්. මොකද අපිට පේන්නේ නැහනේ. අපි කවුරුවත් අපේ අසාර්ථකතාවයන් අහිමිවීම පෝස්ට් කරන්නේ නැහැ. මමත් එහෙමයි. මොකද එහෙම කරා කියලා අපිට ලැබෙන දේකුත් නැහැනේ. මමත් අඬ ඉන්න, පීඩාවට පත් වෙලා ඉන්න, මානසිකව කඩා වැටිලා ඉන්න, දුකින් ඉන්න දවස් ඕන තරම් තියෙනවා. හැබැයි ඒව මම මේ විදියට රෙකෝඩ් කරලා ඔයාලට බලන්න දාන්නේ නැහනේ. අපි හැමෝම එහෙමයි. හැමෝගෙම ජීවිතවල ඒ වගේ දවස් තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා හිතනව නම් ඔයාට විතරයි එහෙම වෙන්නේ කියලා, මට විතරයි මෙහෙම වෙන්නේ කියලා ඔයා ඒ කම්පෙයා කරන්නේ ඔයාගේ මුළු ජීවිතේම තවත් කෙනෙක්ගේ ජීවිතේ හයිලයිට් එකක් එක්ක. ඉතින් ඒක සාධාරණ නෑ නේද? ඔයාට මේ මොහොතේ මාවතක් අහිමි වෙලා වගේ හිතෙනව නම් ඒකෙන් අදහස් කරන්නේ ඔයා අසාර්ථක වෙලා කියලා. ඒ කියන්නේ ඔයා තාම ගමනේ ඉන්නවා කියන එක. ඔයාට ඉක්මනටම හොඳ මාවතක් හොයාගන්න උත්සාහ කරන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න අපි හැමෝටම අපේ වෙනමම ක්ලොක් එකක් තියෙනවා. ස්ලෝ වෙනවා කියන්නේ ලයිෆ් එක ෆේල් වෙනවා කියන එක නෙමෙයි. ඔයා හුස්ම ගන්නව නම් ඔයාට තව chance එකක් තියෙනවා. ඒක නිසා කවදාවත් සෝෂල් මීඩියා වල දකින පුද්ගලයෙකුගේ highlight එකක් එක්ක ඔයාගේ මුළු ලයිෆ් එකම කම්පෙයා කරන්න උත්සාහ කරන්න එපා. ඒ කරලා මනසින් වැටෙන්න එපා. සමහර විට එයාගේ ඒ highlight එක පිටිපස්සේ එයා අපිට වඩා ප්‍රශ්න වලට මුහුණ දීලා ඇති. හැබැයි මේ හැමදේම එයා මැඩගෙන ඉස්සරහට ඇවිල්ලා වෙන්න පුළුවන් එයාගේ උත්සාහය. ඒක නිසා අපි හැමෝමම තව කෙනෙකුගේ ලයිෆ් එකක් එක කම්පෙයා කරන්නේ නැතුව අපි අතීතයේ හිටපු අපි එක කම්පෙයා කරලා අපි අපේ ලයිෆ් එක හදාගමු. හරි, එහෙමනම් අපි ආයෙම වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලා දැක්ක වගේ මම ගෙනාපු අර මැටි වළඳ වතුරේ දාලා එළියෙන් තිබ්බා. ඒක පදම් කරගන්න ඕන නිසා මම සාමාන්‍යයෙන් මැටි වලන් පදම් කරන්නේ වතුරේ දාලා පැය 10ක් 12ක් විතර තියලා ඊට පස්සේ ඒකේ පොල් තෙල් ගාලා ලිපේ තියලා රත් කරනවා. ඒකත් ඒ විදියට වතුරේ දාලා එළියේ තියලා ශකකුත් දාගෙන කෑමත් කාලා ඊට පස්සේ ඔෆිස් එකේ තිබ්බ වැඩ ටික කරා. ඒ කරන අතරේ හැන්ද වුණ නිසා ඉක්මනටම ඇවිල්ලා පැලවලට වතුර දාලා
සුත්ත කරලා තිබ්බ එළවලු ටිකත් හොදලා වතුර බේරෙන්න තිබ්බා. ඒ ටික එහෙම කරලා ඊළඟට ආයෙම මම ආවේ ඔෆිස් එකේ ඉතුරු වැඩ ටික කරන්න. ඩේ ඔෆ් එකක් දවසක් වුණත් සමහර දවස් තියෙනවා මේ වගේ අපිට අපේ වැඩ ටික කරගන්න නිවාඩු දවස්වලටත් වැඩ කරන්න වෙන. ඉතින් වැඩ කර කර ඉන්න ගමන් ඊට පස්සේ ඒ ටිකත් කරලා මල් කඩලා බුදු පහනක් තිබ්බා. ඒ තියලා ඊට පස්සේ ඔෆිස් එකේ වැඩ ටිකත් එහෙම ෂේප් එක ඉවර කරලා ආයෙම වොෂ් එකකුත් දාගෙන එදා දවසේ වියදම් වෙච්ච වියදම් ටිකත් ලියලා ඊට පස්සේ දවසේ කරන්න තියෙන මොනවා හරි ස්පෙෂල් වැඩ තියෙනවා නම් ඒ ටිකත් බලලා අද දවසේ කරන්න බැරි වෙච්ච වැඩ තියෙනවා නම් ඒව ටික කවදටද කරන්න පුළුවන් ටික බලලා ඒ ටික නෝට් කරගෙන මේ කියන දවස් ඉවර කරන්න තමයි මම හදන්නේ. එහෙමනම් ඉතින් මගේ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම මගේ channel එකට subscribersලා එක්කෙනා දෙන්න වැඩි වෙනවා. මට කියා ගන්න බැරි තරම් පුදුම සතුටක් තියෙන්නේ. ඔයාලා ඒ මට දෙන එක subscribe එක දෙක ගැන වුණත් මම ඔයාලට පුදුම තරම් grateful වෙනවා. වචන වලින් කියන්න බැරි තරම් මම ඔයාලට ස්තුතිවන්ත වෙනවා ඒ වෙනුවෙන්. තව කෙනෙක් කියයි සබ්ස්ක්‍රයිබර්ස්ලා 20ක් 25ක් කියන්නේ මහ ලොකු ගාණක්ද කියලා. ඇත්ත. ඒත් එතන තියෙන්නේ කවුරු හරි කෙනෙක් මං වෙනුවෙන් මට දුන්න සපෝට් එකක්. ඇත්තටම මං ඒ වෙනුවෙන් පුදුම විදියට ග්‍රේට්ෆුල් වෙන ඔයාලට බොහොම ස්තුතියි. එහෙමනම් මගේ channel එක බලන මගේ channel එක subscribe කරලා නැති කවුරු හරි ඉන්නවනම් ඔයාලටත් ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරලා මට support එකක් දෙන්න කියලා. එහෙමනම් මම ගිහිල්ලා මගේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලා හම්බෙන්න එනකන් ඔයාලා හැමෝම සතුටින් ඉන්න. ඔයාලගේ හැම බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.